පල්ලේගම හේමරතන ජාතක කතා වස්තුව. ඒක තමයි අද මාතෘකාව. මම හිතන්නේ මේක නිකන් මෙගා ටෙලි නාට්‍යයක් වගේ ජාතක කතාවක් මේ මෙගා ටෙලි නාට්‍යයක්. මේක දැන් මේ මෙච්චර කාල මේ මෙගා ටෙලි නාට්‍ය ලිව්වේ ශ්‍රී ලංකා පොලිසිය. මේ වෙනකොට මම හිතන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් ඒකට සෙට් වෙලා ඉන්නවා. කොහොම හරි මේ දෙපාර්තමේන්තු දෙක ලස්සනට කතාව රචනා කරලා ලියාගෙන යනවා. ඉතින් අන්නේ මේ ටෙලි නාට්‍ය අපිට පේන විදිය ගැන කියන්න තමයි හිටියේ. ඇත්තටම කියන්නේ නිකන් බොරු මර්සි දාන්න එපා කියලා තමයි අපිට මේ දෙපාර්තමේන්තු වලට කියන්න තියෙන්නේ. විශේෂයෙන් මේ ආණ්ඩුවට නිකන් බොරු මර්සි දාන්න එපා. මේ රිමාන්ඩ් කියලා ඉතින් කියන්න පුළුවන්. ඒ වගේම අධිකරණ වලින් නියෝගත් ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ අධිකරණ නියෝග ක්‍රියාත්මක වෙන්නේ නැති එක. දැන් අපි දන්නවා ආමුදුරෝ අත්අඩංගුවට ගන්නේ කියන්නේ මිනිස්සු කියන්නේ විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය අවකාශයේ මිනිස්සු කෑ ගහන්න පටන් ගත්ත පස්සේ තමයි ආමුදුරෝ අත්අඩංගුවට ගත්තා කියලා කියන්නේ. සහ අත්අඩංගුවට ගන්න අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා මේ නියෝග කරනවා මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න නියෝග කළාට පස්සේ කොහොම හරි මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙන්නේ 9 වෙනිදා රෑ අත්අඩංගුවට ගත්තා කියලා තමයි අපි කියන්නේ. නමුත් අපි දන්නේ නැහැ කොහොමද අත්අඩංගුවට ගත්තා කියලා. අපි දන්නවා හැබැයි 9 වෙනිදා හවස වෙනකොට ආමුදුරෝ නවලෝක රෝහලට වැඩලා ඒක නවතින් ගත්තා කියලා. ඊට පස්සේ 9 ඇරස් කරනවා. කොහොම හරි මේක 12 වෙනිදා ආපහු නඩුව 12 වෙනිදා කියන්නේ ඊයේ නැවත අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය කැඳවනවා. එතෙන්දී මේ ඉල්ලීමක් කරනවා ආමුදුරෝ යලි රිමාන්ඩ් කරන්න කියලා. එතෙන්දී මහේස්ත්‍රාත්වරයා ඒ නියෝගය ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන්නේ අර ඊට කලින් විශේෂයෙන්ම කොටුව මහේස්ත්‍රාත්වරයා 9 වෙනිදා ලබා දුන්නු අධිකරණ නියෝගය ගැන ආමුදුරෝ රිමාන්ඩ් කරන්න කියලා අධිකරණය මේ ලබා දීපු අධිකරණ නියෝගය අනුරාධපුර උසාවියට ලැබුණා නැහැ. ඊයේ වෙනකොටත් ලැබෙලා නැහැ කියන පදනමක තමයි අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ. අතන අපිට ප්‍රශ්නයක් තියෙනවා 9 වෙනිදා දීපු නියෝගය 12 වෙනිදා වෙනකොටත් අනුරාධපුරයට ආවෙ නැත්තේ ඇයි කියලා. ඒක මම හිතන්නේ අධිකරණ අමාත්‍යාංශය ඒක ගැන උත්තරයක් දෙන්න ඕනේ. විශේෂයෙන්ම අධිකරණ නැමැති ආර්ෂණ නානායකකාර මම හිතන්නේ ජනතාවට උත්තරයක් දෙන්න ඕනේ. ඇයි එච්චර ප්‍රමාද වුනේ? ඒක වෙන කතාවක්. කොහොම හරි අද දවස මෝසමක් මගින් කියන්නේ බන්ධනාගාර අධිකාරී මම හිතන විදිහට මෝසමක් දාලා කොහොම හරි අද නඩුව කැඳවුණා. මේ නඩුව කැඳවුවා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේ. ඊට පස්සේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මිනිසුතුමා පසන් අමරසේන නවලෝක රෝහලට ගිහින් ආමුදුරෝ නිරීක්ෂණය කරලා තිනවා. නිරීක්ෂණය කළා ආමුදුරෝ මේ මාස 22 වෙනිදා රිමාන්ඩ් කරන්න කියලා නියෝග කළා තිනවා. ඒ නියෝග ඒ විතරක් නෙවෙයි ජාතික රෝහලට මාරු කරන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. දැන් මීට කලිනුත් මේක මේ විදිහටම ජාතික රෝහලට මාරු කරන්න කියලා කිව්වා. බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට. නමුත් ඒ දේවල් සිද්ධ වුණේ නැහැ. දැන් මේ නියෝගය අද 13 මේ බදාදා කරන්නේ දවල්. නමුත් දැන් හවස අපි මේ වීඩියෝ කරන මේ මොහොතේ වෙන විටත් අපි දන්න විදිහට මේ නියෝගය ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. මේ අධිකරණයේ නියෝගයක් දුන්නා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසියට වගකීමක් තියෙනවා මේ නියෝග ඉටු කරන්න. නමුත් අපි දන්න විදිහට තාමත් ඒ නියෝග ඉටු වෙලා නැහැ. එතකොට විතර අපි අහන්න තියෙන්නේ මේක අධිකරණයට කරන
අගෞරවයක් නෙමෙයි. අපි දන්නවා දැන් අර මේ කපිල චන්ද්‍රසේන සිද්ධියට අදාළව අප දීපු දෙන්න අර අලුත් ගඩේ උසාවියට ආසන්න වත්තක ඒ පුද්ගලයෝ දෙන්න වහාම අත්අඩංගුවට ගත්තා. ඒ විතරක් නෙවෙයි මේකට ඒක සම්බන්ධීකරණය කරපු පුද්ගලයෝ අත්අඩංගුවට අරන් තිනවා. අධිකරණය හැල්ලුවට ලක් කළා කියන පදනම් මත. සහ අප වන්දේසි උල්ලංඝනය කරා කියන පදනම් මත. නමුත් මේ කිසිම නීතියක් පල්ලිගම හේමරතනට අදාළ වෙන්නේ නැත. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. පල්ලිගම හේමරතන කියන්නේ ජනාධිපතිටත් උඩින් ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ජනාධිපතිවරයා මේකට මැදිහත් වෙනවාද? එහෙම නැත්නම් ආණ්ඩුවේ ජනාධිපතිවරයාටත් උඩින් ඉන්න කෙනෙක් ඉන්නවා. අධිකරණ ඇමතිවරයාද ඊට උඩින් ඉන්නේ. අධිකරණ ඇමතිවරයා මේකට මැදිහත් වෙනවා. මොකද්ද මෙතන තියෙන එක අපිට තේරෙන්නේ. නමුත් අපිට තේරෙන එක දෙයක් තියෙනවා. මෙතන කවුරු හරි ප්‍රබල චරිතයක් ප්‍රබල පුද්ගලෙක් මේකට මැදිහත් වෙලා ඉන්නවා. ශිම ළමාරක්ෂණ අධිකාරිය දිගින් දිගටම කිව්වා මේක මුලින් කිව්වා අඳුර ඇස් කරන්න කියලා. නමුත් ඒක සිද්ධ වුණේ අවසානයේ කොහොම හරි ඒ අධිකරණයෙන් ළමාරක්ෂණ අධිකාරිය බලවත් දෙල්ලි අවසානයේ අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාට හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න කියලා නියෝග නිකුත් කරන්න වෙනවා. ඊට පස්සේ හාමුදුරුවෝ කොළඹට වටිනවානේ. අපිට ඒ වෙනකොට ආරංචි වෙලා තිබුණේ හාමුදුරුවෝ නුවර ලොකු පන්සලක සංඝ වෙලා ඉන්නවා. කොහොම හරි අවසානයේ හාමුදුරුවෝ නවලෝක රෝහලට වැටෙනවා. දැන් නවලෝක රෝහලේ සුවසේ ඉන්නවා. ඊට පස්සේ ඒ අතර කියවෙනවා වෛද්‍ය වාර්තා ඉල්ලලා තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය වාර්තා ඉල්ලලා තියෙනවා. වෛද්‍ය වාර්තා 6ක් එන්න තියෙනවා. ඒකෙන් 2යි තාම ඉල්ලලා තියෙන්නේ. තව 4ක් එන්න තියෙනවා. ඕකේ කතන්දර ගොඩාක් කියනවා. ඒතර අපි නමුත් මෙතෙන්දි මම හිතන්නේ පොලිසිය සහ බන්ධනාගාර කියන මේ දෙපාර්තමේන්තු දෙකම එහි දෙකේම ඉන්න මාධ්‍යයට අදහස් දක්වන වගකීම් යුතු නිලධාරීන් මම හිතන්නේ පරස්පර ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒ කියන්නේ මොකක් හරි එකක් තියෙනවා මේක වහන්න බෑ. ඒක එන ප්‍රශ්නේ. ඒ කොහොම හරි දැන් මේ දරුවාගේ විශේෂයෙන්ම මේ ගැහැණු දරුවා මුදලට විකුණනා කියපු අම්මත් මේ වෙනකොට අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම මේ දරුවාට අපයෝජනය කරා කියන තවත් පුද්ගලයෙක් මේ වෙනකොට අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා තියෙනවා. නමුත් ඒ නීතිය ඇයි අනුරාධපුරයේ 8ම ස්ථානාධිපති පල්ලේගම හේමරත්න කියන වික්ෂුවට අදාළ නොවේ? අපිට තියෙන ප්‍රශ්නේ ඒක. එතකොට අර දෙන්න විශේෂයෙන්ම මව සහ අනික් පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ මේ දැරිවියගේ පාපොච්චාරයක් පොඩු. මේ දැරිවිය කරන ප්‍රකාශයක් උඩ. එතකොට ඒ ප්‍රකාශයක් උඩ අත්අඩංගුවට ගන්න තරම් අම්මා සහ ඒ පුද්ගලයා ඇයි හාමුදුරුවෝ අත්අඩංගුවට නොගත්තේ? පසුව අත්අඩංගුවට ගත්තට පස්සේ බොහෝම පරක් වෙලා අත්අඩංගුවට ගත්තට පස්සේ ඇයි බන්ධනාගාරගත කරන්නේ නැත්තේ? ඇයි බන්ධනාගාර රෝහලට වෙත මාරු කරන්නේ? අඩුම ඇයි කොළඹ ජාතික රෝහල වෙත මාරු කරන්නේ නැත්තේ? මෙන්න මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට අපිට අහන්න තියෙන්නේ නීතියට උඩින් මේ 8ම ස්ථානාධිපති ඉන්නවද? 8ම ස්ථානාධිපතිට මේ නීති කිසි දෙයක් අදාළ නැද්ද? ඒක තමයි අපිට අහන්න තියෙන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ මේ නීතිය හැවෝටම සමානයි. මේ නීතිය පාලනය ස්ථාපනය කරන්න තමයි අපි බලයට ආවේ. අපි දැන් ඔන්න නඩු අහනවා. අපි දැන් නීතිය හැවෝටම එකට සමානව සාධාරණව ක්‍රියාත්මක කරනවා කියලා අර ආණ්ඩුවේ බලකාරය දෙසන දෙසුම් වලට හරයක් නැති වෙනවා. ඒ දේශනා කරන්නන්ගේ රෙදි මේ වෙනකොට පල්ලේගම හේමරත්න ගලවලා තියෙනවා. ආණ්ඩුවේ ඉහළ ලොක්කන්ගේ ඉඳලා සේරගෙම රෙදි මං හිතන්නේ පල්ලේගම හේමරත්න ගලවලා තියෙනවා. මට හිතෙන්නේ පල්ලේගම හේමරත්න මෙහෙම ගිහින්
මේ අධිකරණයේත් ඉදිකලවයිද කියලා අපි දන්නේ. ඒ නිසා මම හිතන්නේ අධිකරණයකට වගකීමක් තියෙනවා මේ නීතිය සැමට සමානයි කියලා කිව්වට වැඩක් නෑ. ඒක පේන්න ඕන. ජනතාවට පේන්න. අනිත් පැත්තෙන් අපිට තව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ ළමයින්ට ගහන්න එපා, ළමයි තලන්න එපා, ළමයින්ට මේ ගුටි දෙන්න එපා, නෝ ගුටි, අර ගුටි, මේ ගුටි කියලා මේ කොළඹ මාර විදියට ළමයි වෙනුවෙන් කෑ ගහපු රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් සංවිධාන ඇයි සද්ද? මේ සිද්ධියේදී කිසිම සද්දයක් නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? කොළඹ මානව හිමිකම් කර්මාන්තයට ඇයි මේක අහුවෙන්නේ නැත්තේ? කොළඹ මේ ළමා අයිතිවාසිකම් කර්මාන්තයට ඇයි මේක අහුවෙන්නේ නැත්තේ? වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඒක. ඒ නිසා මම හිතන්නේ පල්ලේගම හේවරතන ආණ්ඩුව විතරක් නෙමෙයි මේ ළමා අයිතිවාසිකම් කර්මාන්තයේ ඉන්න රාජ්‍ය නොවන සංවිධාන වලත් රෙද්ද කඩලා තියෙනවා.